WhatsApp වලට AI generating system එකක් හම්බ වෙලයි කියලා දන්නේ නැද්ද? How sad. දන්නේ නැහැ? එහෙනම් ඉතින් අලුත් අප්ඩේට් එකත් එක්ක එහෙම එකක් හම්බුනායි කියලා දැන් දැනගත්තනේ. AI generate කරලා අලුතෙන් system එකක් හඳුන්වා දුන්න WhatsApp එකට. AI වලින් කොච්චර වැඩ කරන්න පුළුවන්ද කියලා ඔයාලට ඕන තරම් වීඩියෝ හොයාගන්න පුළුවන්. AI photo generating කියන system එක හඳුන්වා දීලා තියෙනවා WhatsApp වලට. අපි බලමු මොකක්ද මේකෙන් කරන්න පුළුවන් කියලා. මොන වගේ අපේ වැඩ කොච්චර ලේසි කරනවද? දැන ෆොටෝ හොයපු කාලේ ගියා. ඉතින් අපි යන් එහෙනම් වීඩියෝ එකේ ඉදිරියට මොකක්ද නැත්නම් කොහොමද මේක කරන්න කියලා බලා ගන්න. ඉතින් මේ වගේ වීඩියෝ බලා ගන්න පුළුවන්කම තියෙනවා ඔයාට. පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා අපිත් එක්ක දිගටම හිටියොත්. හැබැයි ඔයා subscribe button එක click කරනකොට ඒකේ තියෙන පාට බොහෝ ප්‍රමාණයක් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි වීඩියෝ හොඳ නම් like කරමු. යාළුවන්ට බලන්න share කරන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි මේ වීඩියෝ පිළිබඳව අදහස පල්ලෙහෙන් වාගේ කමෙන්ට් එකක් විදිහට නැත්නම් අදහසක් විදිහට පහලින් කියන්න අමතක කරන්න එපා. ඉතින් ඔයාලට මේ මගේ වීඩියෝ සීරීස් එකේ පුංචි chance එකක් තියෙනවා. ඒක තමයි ඔයා මොන හරි ජොබ් එකකට ඇප්ලයි කරන්න ජොබ් එකකට ආසාවෙන් ඉන්නවනම් මොකක් හෝ ජොබ් කැටගරි එකකට. ඒ වගේම තමයි ඔය ජොබ් එකක් පිළිබඳව කෙනෙක් හොයනවනම් පල්ලෙහෙන් කමෙන්ට් එකක් දාන්න ඔය ඩීටේල් එක. එහෙම වුණොත් ඔයාලට අවශ්‍ය කෙනා කතා කරා. ඒ පිළිබඳව මගේ කමෙන්ට් සෙක්ෂන් එකේ ඕන තරම් ඔයාලට නිදහස තියෙනවා. ඉතින් ජොබ් එකක් කියලා කියන්නේ මේ කාලේ හැටියට හැම මිනිස්සෙකුටම ඕන කරන දෙයක් නිසා. අපි යන වීඩියෝ එකට. මෙන්න මේ විදිහට අපි Play Store එක open කරගන්න ඕන ඔයාගේ mobile phone එකේ. ඉතින් mobile phone එකේ Play Store එක open කරගෙන මෙන්න මේ විදිහට අපිට ඉතින් WhatsApp එක තොරතුරු බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් මේකෙන් ඔයාලට කරන්න තියෙන්නේ අලුත් update එක තියාගන්න. WhatsApp එක download කරලා තියෙන්න පුළුවන්. ඒ වුණාට අලුත් update එක හදාගන්න. ඉතින් update එක හදාගත්තට පස්සේ මෙන්න මේ විදිහට මම මගේම chat list එක මෙන්න මේ විදිහට open කරගන්න. ඉතින් ඔයාලට කැමති කෙනෙක්ගේ chat list එකකට check කරන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට අපි මැසේජ් කරන තැන අපි ඕපන් කරගත්තට පස්සේ එතන තියෙනවා ඉමෝජි දාන්න තියෙන මූණ. අපි සාමාන්‍ය ඉමෝජි එකක් දාන්න එතනින්. ඉතින් එතනටම ගියාට පස්සේ එතන පල්ලෙහා තියෙනවා වම් අත පැත්තේ ක්‍රියේටර් කියලා. නැත්තම් AI generating stickers. ඉතින් මෙන්න මේක තමයි අපිට අලුතෙන්ම හඳුන්වා දීපු AI photo generating කියන සිස්ටම් එකත් එක්ක WhatsApp එකට ඇඩ් වෙච්ච අලුත්ම ෆීචර් එක. ඉතින් තමන්ගේ අදහස් කමෙන්ට් එකක් මේකේ දැම්මට පස්සේ නැත්නම් තමන්ට අවශ්‍ය කරන ෆොටෝ එක මොන වගේ ෆොටෝ එකක්ද ඕන, සෑඩ් මූණක්ද, බෑඩ් මූණක්ද, ඉතින් හැපි මූණක්ද, ඉතින් අවශ්‍ය විදිහට අපිට ඒ කෙනාගේ ඒ තොරතුරු ටික ඇතුළත් කරලා අපිට අවශ්‍ය කරන ෆොටෝ එක ගන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි අපිට වෙන කෙනෙකුට අපේ හිතේ තියෙන අදහස කමෙන්ට් එකක් විදිහට යවන්න ඕන නම් අපි ෆොටෝ එකක් හදා ගන්න ඕන නම් අපි වෙන හෝ සයිට් එකකට ගිහිල්ලා ෆොටෝ එකක් හදපු එකක් හෝ එක්ක තියෙන එකක් ඩවුන්ලෝඩ් කරගන්න ඕන. ඉතින් මේකෙදි පුළුවන්කම තියෙනවා තමන්ට ෆොටෝ 4ක් හම්බ වෙනවා. ඉතින් මේ ෆොටෝ 4 කැමති ෆොටෝ එකක් තමන්ට පොඩ වෙනස් කර තමන්ගේ අදහස පොඩ මෙන්න මේ විදිහට වෙනස් කර තමන්ට කැමති ෆොටෝ එකක් මේ විදිහට ජෙනරේට් කරගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් නරක දේවල් වලට නෙමෙයි මේක හොඳ දේවල් වලට විතරයි පාවිච්චි වෙන්නේ. ඉතින් ඕනම කෙනෙකුට කුඩා දරුවන්ට ඒ වගේම තමයි වැඩිහිටියන්ට මේ හැම කෙනෙකුටම පාවිච්චි කරන්න පුළුවන් විදිහට තමයි මේ AI generating system එක හදලා තියෙන්නේ. ඉතින් පොඩ try කරලා බලන්න කොහොමද කියලා අලුත් අත්දැකීමක් තමන්ට කැමති විදිහට ස්ටිකර්ස් හැමතැනම හොය යන්න ඕනේ නැහැ, ඩවුන්ලෝඩ් කරන්න ඕනේ නැහැ Play Store එකට ගිහිල්ලා. ඉතින් try කරලා බලන්න කොහොමද කියලා. ඇත්තටම හරි විනෝදකාමී වගේම හරි ලේසි system එකක් අපේ වැඩ ටික හරි ඉක්මනට කරගන්න පුළුවන්. මේ වගේ වීඩියෝ බලා ගන්න පුළුවන් ඔයාට මధుර ටෙක් ඇකඩමි YouTube channel එක subscribe කරලා තිබුණොත් how sad තාම subscribe කරේ නැද්ද? අයියෝ එහෙම වුණොත් විතරයි ඔයාට මේ වගේ වීඩියෝ බලා ගන්න පුළුවන්කම තියෙන්නේ. එහෙනම් පහළ තියෙන රතු පාට subscribe button එක click කරලා අපිත් එක්ක දිගටම ඉන්න. යාළුවන්ට share කරේ නැහැ මේක දැනගන්න WhatsApp එකේ. අයියෝ දැන් වක්ක share කරන්න වගේ social media වල like එකක් දාමු. පල්ලෙහෙන් මේ වීඩියෝ පිළිබඳව ඔයාගේ කමෙන්ට් එක නැත්නම් ඔයාගේ අදහස ලියලා යන්න අමතක කරන්න එපා. එහෙනම් තවත් මේ වගේ how sad වීඩියෝ එකකින් හම්බෙමු. එහෙනම් හැමදෙනාටම සුබ දවසක්. අයබෝවන්.